දුවේ පුතේ කවදාවත් තමන්ගේ අම්මා තාත්තා කියන දෙන්න අමතක කරන්න එපා. ඒ මිනිස්සු තුන් වේල උයලා දෙද්දි ඒ බත්පතට ගරහන්න එපා. මේකේ වැලි හැපුණා. ලුණු මන්දි. ලුණු මන්දි නම් ඩිංගක් දාගන්නilla. මොලයක් කියලා එකක් Tamanටත් තියෙනවානේ. කකුල් පන තියෙනවා, අත පන තියෙනවා. ඔක්කොම අම්මා කරන කල් ඉන්නේ නැතුව. ලුණු වැඩි නම් ටිකක් පොඩ්ඩක් මොහු කරගෙන කනවා. ලුණු වැඩි එකට විකල්පය මොකද? පොඩ්ඩක් මොහු කරගෙන කනවා. වෙනදා වගේ ගුලිය පිටින් කන්නේ නැතුව. එච්චරයි. අර කෑම කිව්වට පස්සේ අම්මේ අද කෑම රසයි කියලා ඔයා උයන කෑම රසයි. අද නම් කෑම හොඳයි. අනේ අම්මට පිං කියලා අම්මට ස්තුතියක් කරන්න. පව් මේ මිනිස්සුන්ට සමහර මිනිස්සු ඉන්න ජීවිතේට අහලා නැහැ. තුන් වේල උයලා දෙනවා. ඔයාගේ කෑම රහයි කියලා ගෙදර එකෙක් කියන්නේම නැහැ. කොච්චර ඉන්නවද අම්මාට වටිනාකම දෙන්න බැරි අය. තාත්තට වටිනාකම දෙන්න බැරි අය. තමන් උපාධිය අරගෙන උපාධි සහතිකේ ගන්න අම්මා තාත්තත් එක්ක යන්න එපා. අම්මා තාත්තා වෙනුවට පිට මිනිස් වරන් යන ළමයි ඉන්නවා. අර කැම්පස් එක ඇතුළට තමන්ගේ අම්මා තාත්තා ගෙන්නන්න යන්න කැමති නැහැ. ඕක අස්සට ඕක රින්ගව්වේ පොඩි කාලේ ඉඳලම හොටු පෙරෙනකොට ලේන්ස්වීම් මූණ පියපියා නාව ඊළඟට මේ රෙදි ටික අන්දවල ඉස්කෝලේ යවලා ඔක්කොම කළේ අර අම්මයි තාත්තයි. ලොකු වුණාට පස්සේ සභාවකට ගෙන්නන්න යන්න බෑ. මව්ට වටිනාකමක් දුන්නේ තාත්තට වටිනාකමක් දුන්නේ